දන්නවද ලෝකෙ තියෙන සංකීර්ණම සහ පුදුම සහගත මැෂින් එක මොකක්ද කියලා? ඒ තමයි ඔයාට ඔය හම්බෙලා තියෙන බොඩි එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මාව ෆලෝ කරලා නැත්නම් ඉක්මනට මාව ෆලෝ කරලා සෙට් වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරමු ඔයාගේ බොඩි එක ගැන මීට කලින් අහලා නැති කරුණු කීපයක් ගැන. ඔයා දන්නවද ඔයාගේ ශරීරයේ යකඩ කූරක් හදන්න පුළුවන් කියලා? ඔව්. ඔයාගේ ශරීරයේ තියෙන යකඩ ප්‍රමාණයෙන් අඟල් 3ක් පමණ දිග ශක්තිමත් යකඩනයක් හදන්න පුළුවන්. ඔව්. ඒ තරම් යකඩ ප්‍රමාණයක් අපේ රුධිරයේ තැන්පත් වෙලා තියෙනවා. ඇහැ කියන්නේ මෙගාපික්සල් කීයක්ද කියලා දන්නවද? ඔයාගේ ළඟ තියෙන ෆෝන් එකේ කැමරාව මෙගාපික්සල් 48ත් 108ත් අතර වෙන්න පුළුවන්. හැබැයි මිනිස් ඇහැක් මෙගාපික්සල් 576කට සමානයි. ඒ නිසා තමයි අපිට මෙච්චර පැහැදිලිව අපිට ලෝකය පේන්නේ. ඒ වගේම තමයි අපේ ශරීරය කියන්නේ බැක්ටීරියා ලෝකයක්. අපේ ශරීරයේ තියෙන සෛල ප්‍රමාණයට වඩා වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් අපේ ශරීරය තුළ ජීවත් වෙනවා. ඇත්තටම කිව්වොත් අපේ ශරීරය කියන්නේ සජීවී බැක්ටීරියා කෝටි ප්‍රකෝටි ගානකට නිවහන. සාමාන්‍ය මිනිසෙක් ජීවත් වන කාලය පුරාවටම එයාගේ හදවත ගැහෙන ප්‍රමාණය බිලියන 2.5කට ආසන්නයි. ඒ වගේම හදවතින් රුධිරය පොම්ප කරන පීඩනය කොච්චරද කියනවනම් ඒ පීඩනයෙන් රුධිරය අඩි 30ක් ඉහළට විදින්න පුළුවන්. ඔයාගේ හැමේ හැම වර්ග අංගලකටම ස්නායු අන්ත 600ක්, දාඩිය ග්‍රන්ථි 650ක් සහ රුධිර ዋහිනී මීටර 20ක් පමණ තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය මිනිසෙක් ජීවත් වෙලා ඉන්න කාලය පුරාවටම හැමේ පටක කිලෝග්‍රෑම් 18ක් පමණ ස්වභාවිකවම හැලීමකට ලක් කරනවා. අපි හැමෝම දන්න කාරණාවක් තමයි අපේ ඇඟිලි සලකුණු එකිනෙකාට වෙනස් කියලා. හැබැයි ඔයා දන්නවද ඒ වගේම මේ ලෝකේ හැම මිනිසෙකගේම දිවේ සලකුණුත් එකිනෙකාට වෙනස් කියලා? මිනිස් ඇටසැකිලි බැලූ බැලමට බිඳෙන සුළුයි වගේ පේනුනට සමාන බරකින් යුක්ත වාහනේ වලට වඩා 5 ගුණයක් විතර ශක්තිමත්. උදාහරණයක් විදිහට ගිනිකූරු පෙට්ටියක් වගේ ඇටසැකිල්ලකට පුළුවන් කිලෝග්‍රෑම් 8000ක වගේ බරක් දරා ගන්න. ඔයා උදේට ඇහැරෙනකොට ඔයා රැට නිදාගත්තට වඩා සෙන්ටිමීටර 1කින් විතර ඔයා උසින් වැඩි. ඒකට හේතුව තමයි අපි දවස පුරාම ඇවිදිනකොට අපේ කොඳු ඇටපෙලේ තියෙන කාටිලේජ පීඩනයට ලක් වෙලා හැකිලෙනවා. ඉතින් ඒව රෑ නිින්දදී ආයෙත් යථා තත්ත්වයටපත් වෙනවා. ඔයාගේ මොලේ ඇක්ටිව් තියෙනකොට පොඩි LED බල්බ් එකක් දැල්වන්න පුළුවන් තරම් අවශ්‍ය විදුලි බලයක් ඔයාගේ මොලේ තියෙනවා කියලා ඔයා දන්නවද? ඇත්තටම අපේ සිතුවිලි කියන්නේ විද්‍යුත් ස්පන්දන වලට. ඉතින් මේ වගේ තව ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් අපේ හියුමන් බොඩි එකේ තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් ඉන්ටර්නෙට් එක පිරුවොත් ඇත්ති තරම් හොයාගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ හොඳයි නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් good luck.